මෙන්න මේ වාහනේ ටච් අප් වගේක් කරන්න ගෙනත් තියෙන්නේ. එතකොට ටච් අප් දාලා තියෙන තැනින් තැන තව කරගෙන යන ගමන් මේක දැන් මේ ඇද වෙලා තියෙන කොටස් වගේ. මෙතන ඇද වෙලා තියෙනවා. ඒ වගේම බන්දේ මෙතන ඇද වෙලා තියෙනවා. ඒ වගේ දොරේ තව මෙතන ඇදයක් තියෙනවා. ඒ ඔක්කොම දැන් මේක ගහන්න ඕන නම් මේ දොර ගලවලා මේක ඇතුලෙන් ඇද හරින්න ඕන. එතකොට මේ අපෝස්ටිං ගලවන්න ඕනේ. ඔක්කොම දේවල් කරන්න ඕනේ. එතකොට මේ අපෝස්ටිං ක්ලිප් කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක තවසේ නම් මේක ගලවන්න ඕනේ. ඇතුලේ අපෝස්ටිං එක ගලවන්න ඕනේ. එතකොට දැන් මේක දොර පැච් එක හදනවා නම් මේ අපෝස්ටිං එක සම්පූර්ණ ගලවන්න ඕනේ. දැන් මේ ලොක් එකක් හදන්න ලොක් එක හදාගන්න මොකක් හරි කේස් එකක් කළා මේක කපලා තියෙනවා. සම්පූර්ණව කපලා. ඉතින් මේ අපෝස්ටිං කපලා හරියන්නේ අපරාධනේ මෙවුවා. හදන්න බෑනේ තිබ්බොයි ඉතින්. මේක ඉතින් ගලවන්න පුළුවන් වෙන්න ඕන සාමාන්‍ය බස් කෙනෙකුට. මෙවුවා යන තියෙන්නේ. යන ටික දැම්මා. ක්ලිප් ටික පැන්නුවා. ඇදලා ගත්තා. නැත්te දෙයක් තියෙනවා. අපි දැන් මේක දාරින්න කොහොමද කියලා බලමු. දාරින්න දැන් මේකට අපි ගන්න මේ මැෂින් එක. ඩෙන්පුලර් එක. ඩෙන්පුලර් මැෂින් එක දැන් ප්ලග් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක පවර් ඔන් කරා. ඔන් කරලා මෙතන මැෂින් එක ඔන් කෙරුවා. එතකොට මෙතන වැටෙනවා එකින් එකට. අපිට චේන්ජ් කරගන්න පුළුවන්. මේකට ටූල් ඇවිල්ලා තියෙනවා. එක ටූල් එක මම පෙන්නන්නම්. සාමාන්‍ය අපි ඩෙන්ට් කරගන්න මේ ගන්න මේක තමයි පාවිච්චි කරන්නේ. අපිට මේක වෙනස් කරගන්න පුළුවන් වුණොම ඕන එකට ස්පොට් එක තියෙනවා. දාරින්න ඒවයි ඔක්කොම මේකේ තියෙනවා. එතකොට මෙතන අපිට දීලා තියෙනවා මේ ටයිමර් එක. ඒ කියන්නේ කරන්ට් එක 100ට 66ක ෂොට් එකක් වදිනවා. ඒ කියන්නේ කරන්ට් එක අරකට ඇලෙන ප්‍රමාණය ඇඩ්ජස්ට් කරගන්න. ඒකට තියෙන්නේ. ඒක අඩු වැඩි කරගන්න ඕන නම් පවර් එක අඩු කර වැඩි කරගන්න ඕන නම් මේකෙන් පුළුවන්. එතකොට ඒක මේ ටච් වෙලා හිටින ටයිම් එක හදාගන්න තප්පර ගාන ඒ ටික හදාගන්න තියෙනවා. අඩු වැඩි කරගන්න පුළුවන්. මේක බලපානවා ගොඩක් ඇතුලේ කොයිල් එකකටත් බලපානවානේ. ඒ හින්දා ඒක ටයිම් ටික සාමාන්‍ය නෝමලි හදාගන්න ඕනේ. කරලා එතකොට මේක එර්ත් එක මේක සාමාන්‍ය වාහනයට මේ එර්ත් එක දීලා නැත්නම් වාහනේ ගහන්න සුදුසු තැනකට එර්ත් එක ගහලා එක ගහලා මේක අපිට පවර් දෙන්න තියෙනවා. ඕන තැනට මෙහෙම තියලා ස්විච් කරපු ගමන් මේකේ තහඩු ඇල්ලනවා. ඊට පස්සේ අපිට ඇදලා ගත්තේ මම ඒකට වීඩියෝ එකක් ගේන්නම්.